මානව පැවැත්ම ලොකු අර්බුදයක ව්‍යසනයක් නේ අද ගොඩනැගිලා තියෙන්නේ. මුළු ලෝකෙම. ලංකාව විතරක් නෙවෙයි. මුළු ලෝකෙම පෘථුවිය ඇතුලේ මානව වර්ගයා දැවැන්ත ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. අනිත් සතා සිව්පවපව ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. මේ මානව හැසිරීමේ වරදක්. මානව චර්යාවේ වරදක්. ඒ චර්යාව සබා දහමේ හැසිරීම එක ගැටෙන ස්වභාවික තියෙනවා. මේක ගැටෙන්න බෑ කවදාවත්. සබා දහම එක ගැටමින් මිනිස්සෙට යන්න බෑ. මේක අනිවාර්යෙන් අවුලක්. මොකද සබා දහමේ රටාව රිද්මය අවුල් කරගන්න අරක. ඒකයි තියෙන්නේ. අපි දැන් වඳුරගෙන් පරිණාම වෙච්ච මිනිසා නැවත ආපස්සට යන වගේ වෙන්නේ තියෙන්නේ. ආපස්සට යන්න වෙලා තියෙනවා. කියන්නේ මානවය ආපහු වඳුර දක්වා යන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ අතිශය නවීන දේ අතිශය සාම්ප්‍රදායික වෙමින් අතිශය සාම්ප්‍රදායික දේ අතිශය නවීන වෙමින් තියෙනවා. ආදිතම මිනිසා ස්වභාවික මිනිසාගේ චර්යාව හැසිරීම කියන්නේ කිසි විටක මේ ලෝකේ අවුලක් ඇති වුණේ නැහැ. ඉස්සර. ඒකයිනේ අද ඒ පය ගහපු ඒ මිනිස්සු ජීවත් වෙච්ච පොළවේ අද අපට ජීවත් වෙන්න ලොකු අවුලක් නැහැ. මානව සංහතියේ ලක්ෂ සංඛ්‍යාවත කෝටි සංඛ්‍යාව මේ ලෝකේ ජීවත් වුණාට ජීවත් වෙද්දී අපේ පැවැත්මට ලොකු අර්බුදයක් වුන්ගේ මානව ක්‍රියාකාරකම් අපට බලපාලා තිබුණේ. ඒක වුන් තරණීය ගමනක් ගෙහින් තියෙන්නේ. තිරසාර ගමනක් ගෙහින් තියෙන්නේ. අපිට වෙනස් වුණේ කොහොමදනේ? වෙනස් වුණේ විද්‍යාව හා තාක්ෂණය අතට ගස්සහව මිනිහා මෙන්න මේ තමන්ගේ බුද්ධිය සම්භාවිතයට වඩා අවභාවිතයට යන. ඒ කියන්නේ අවභාවිතාව. අවභාවිතාව කියන රයිදින් අර ඕනට වඩා පරිසරයෙන් හරියටම හරි. මොකද හේතුව මේ රිද්මයක් තියෙනුනේ. රටාවක් තියෙනවා. අපිට මේක රිද්මේට ඉරෙහි අපිට කොහොමද කියන්න බෑ. ස්වභාවික රිද්මය අපි අඳුර ගන්න ඕන. හරියටම හරි. ඒ රිද්මය තියෙන එක තියෙනුනේ මං හැමතිස්සෙම කිව්වේ දැන් අපිට අවුරුදු 100ක් හැදිච්ච කොස් ගහක අරටු කෑල්ල අපිට පුච්චන්න පුළුවන් විනාඩි 5. හැදීමේ වේගය පිච්චීමේ වේගය. දැන් ප්‍රධාන වශයෙන්ම හිතන්නකෝ ඒක තියෙන ගහක් අපට අවුරුදු 100ක් හැදිච්ච ගහව දැන් එක විනාඩියෙන් කපන්න පුළුවන්. හැදීමේ වේගය කැපීමේ වේගය. නිකමට හිතන්නකෝ මේ ලෝකේ යන රටාව රිද්මය කොයිතරම් අවුල්ද? මිනිසා මේ අතිදාවනකාරී ආවේගශීලී අන්තගාමී ගමන පෘථුවියේ මරණය කියන්නේ මිනිසාගේම මරණය. ඔහුගේ පැවැත්ම ඔහු විසින්ම අර්බුදයට දාගෙන තියෙනවා. දැන් ලොකු අවුලක්. ඕක ලංකාවට විතරක් නෙවෙයි කොහොමද නෙවෙයි. ඔය ලෝක පරිමාණයෙම සිදුවන එකක්. මොකද මුළු මහත් මානව සංහතියම ඛේද වාචකයකට ලක් වෙලා තියෙන මිනිසාගේ මේ උමුතු ආත්මාර්ථකාමී කෙලිස්පර හැසිරීම. ඒ කියන්නේ අර මං හැමතිස්සෙම කියපදී අධිපරිභෝජනය. ලැබෙන හැටියට කන්නේ අල්පේච්ඡතාවේ නැහැ. සහැල්ලු ජීවි පැවැත්ම නැහැ. ඒ කියන්නේ මිනිසුන් මේ තියෙන මේ අර අපි කියන හැමතිස්සෙම කියන දේ තමයි බාගෙන කන්නේ. මේ ඉහගෙන කන්නේ. කිසිවක් ඒ ස්වභාව ධර්මයේ දැන් අපි ගන්නවා යට තියෙන පොගොසිල ගෙනල්ලා උඩ පුච්චනවා. පුච්චලා අපි වායු දූෂණය කරනවා. මේ සුරක්ෂිතව තියෙන ඒවා. අපි දැන් අපි කියනවා දැන් මේ සතුන්ගේ හැසිරීම හා මානව හැසිරීම හොඳටම පේනවා. මීමැස්සෙක් ගමන් කරද්දී ගස්වල ඒ කියන්නේ මල්වල පැණි උරා බොමින් ඒ කියන්නේ මල්වලට පළ දෙමින් හරි සොඳුරු ගමනක් යන්නේ. අවුලක් නැහැ. ගවයෙකුගේ ගමනත් එහෙමයි. තනකොළ ටික කමින් මල මුත්‍ර මේව කරමින් නැවත ආපස්සට එද්දී ඊළඟ සතිය ඇවිල්ලා නෝ තනකොළ ටික හොඳට කන්න පුළුවන්. වවුලගේ ගමන් මගත් එහෙමයි. පැණි ටික උරා බොමින් පළතුරු කමින් බීජ ව්‍යාප්ත කරමින් හරි සොඳුරු ගමන. කුරුළු ප්‍රජාවත් එහෙමයි. කුරුළු ගීත විහඟ ගීත ගයමින් හරි සොඳුරු පරිසරයේ චමත්කාරයේ ආනන්දයේ මිහිර දෙමින් යන ගමනක් තියෙන සුන්දර ගමනක්. ඒකේ තියෙන දලබු ශාක ප්‍රජාව රකිමින් Taman ජීවත් කරන දලබුවන් ආහට ගමින් ඊළඟට පරාගණය සිදු කරමින් සුබදහ මිහිර හරිම සොඳුරු පරිසරයක කියන්නේ ගැටෙන්නේ නැති හරි නිර්ව්‍යාජ සුඳුරු ගමනක් යනවා. මානවය යන ගමනේ තනකොළ ගහක් හැදෙන්නේ නැහැ. මානවය යන ගමනේ ඔක්සිජන් ටික නැහැ. කාබන් මොනොක්සයිඩ් මුදාහනේ තනි කරමු. ඒ වාහනයක අපි යනෝන අපිට පේනෝනේ.
හැමදේකටම අපි පිට කරන්නේ මාර ලොකු හානි දෙයක්. අන්න හරි. මිනි සෝබාදහම අපි තේරුම් ගන්න ඕන දේ තමයි මිනිහට යන්න බෑ මේ ගමන සෝබාදහමට විරුද්ධව. අපි මිනිස්සු අහිතකර වායු පිට කරද්දී පරිසරයෙන් අහිතකර වායු පිට කරනවා. හරියටම හරි. ඒ කියන්නේ දැන් අපේ ගහක් කියන්නේ අපේ ණය පව් ගෙවන්නේ. අපි අවුරුදු 50 ජීවත් වෙනකොට අපි ඔක්සිජන් ටික මුදා හැරලා කාබන් ඩයොක්සයිඩ් ටික නෑ මුදා හරින්නේ. මේ උරාගෙන කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්නේ. අවසානයේ නැවත කාබන් ඩයොක්සයිඩ් ටික උරාගෙන අපේ ණය පව් ගෙවලා ගහ අපට නැවත ඔක්සිජන් ටික දෙනවා. මෙහෙම සෝබාදහමේ ක්‍රියාවලියන්නේ තියෙන්නේ. එතකොට අපි මේවා හරියට තේරුම් ගන්න මානව හැසිරීමක් නෑ. ලොකු අවුල් තියෙන්නේ උතන. මොකද මිනිහා මේ අරාබි කියන්නේ මේ අපි දින දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න රටාවක් නේ ඇත්තටම තියෙන්න ඕන. මොකද දින සෝබාදහම දිනදී අපි ගන්න ඕන. අපිට මේවා ඇදලා කියලා ගන්න බෑ. එහෙම ගන්න කිව්වොත් ලොකු අවුලක්. දැන් වතුර උණන වේගයට ඕන අපි ගන්න උල්පතකනේ. අපි දැන් මේ අඟල බටෙන් නැගෙන්නේ අඟල් 4ක බටයක් දාලා ඇද්දොත් වෙන්නේ. මේ රිද්ම එක. මෙන්න මේ මානව හැසිරීම කියන්නේ මෙන්න මේව ලොකු අවුල්. හැම දෙයක්ම මිනිස්සු අවුල්. මේක කියන්නේ මේ ලෝකේ තියෙන දේ තමයි ස්වභාව ධර්මයේ තියෙන මේ සමතුලිතතාවය. ජෛවීය මේ ස්වභාවිකත්වය අපි විකෘති කරනවා නම් මේ ප්‍රകൃතිය විකෘති කරගත්ත මානවයා ලොකු අවුලක. ප්‍රകൃතිය විකෘති කරන්න බෑ. ප්‍රകൃතියට අනුගතව ගමනක් තියෙන්නේ. මේ අනුගත ගමන කියන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන දේවල් අපි ඒ විදියටම තියාගනිමින් අපේ පැවැත්ම සුරක්ෂිත කරන එක. දැන් කඳු කපල කඳු හදන්න බෑ. දියැලි කෘත්‍රිමව නිර්මාණය කරන්න බෑ. දැන් අපට ඕකයි මනුස්ස ශරීරය ස්වභාවික පරිසරයේ ශරීරය දෙක එකට සම්බන්ධ කරාම හොඳට පේනවා. දැන් අපට පුළුවන් මනුස්සයෙට පුළුවන් විශාල හැකියාවක් තියෙනවා. අපි කියමු ගල් පර්වතයක් වුණත් අස්වද්දන්න. ගලක් කුඩු කරලා ජීර්ණය කරලා ස්වභාවිකත්වයේ තියෙන විභවයන් තුළ ඒක පස් කරලා අපිට ඒක ජීවයක් ගැටෙන හැම මොහොතකම ප්‍රතිවිපාකයි. ස්වභාව ධර්මයේ කිසිදාක මිනිසාට ඉක්මව යන්න බෑ. ස්වභාව ධර්මයේ මිනිහාට පාලනය කරන්න බෑ. ඒ නිසා ස්වභාව ධර්මයේ රටාව රිද්මයට අනුව ඔහුගේ ජීවිත හැසිරීම කරන්න ඕනේ. එහෙම කරාම තමයි අපිට මේ අවුල් ගොඩක් නිරෝල් කරගන්න. අපි දැන් මේ හදාගත්ත ලෝකේ අපට පුදුමාකාර විඳවීමක් තියෙන්නේ. අපේ ආයුෂ අඩු වෙලා ලෙඩක් නැති මිනිස්සෙක් නෑ. අවුරුදු 120 හිටමු අවුරුදු 60 70 වෙනකොට යනවාද? අද අපට ලොකු ඛේද වාචකයක්. සතුටක් මිනිහා අනිවාර්යයෙන් මිනිහා සුවපත් වෙන්නේ පරිසරය සුවපත් කිරීමෙන්. මිනිහා සැනසෙන්නේ පරිසරය සැනසීමෙන්. ඒ නිසා මේ සොඳුරුම ගනුදෙනුවක් තියෙන කිසිදාක රුදුරු විය යුතු නෑ. රුදුරු වෙන්න සෝබාදහමේ රිටර්න් එක අපට ලැබෙන්නේ අපට උත්තර නැති ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙනවා. ඒ නිසා ස්වභාව ධර්මය අපි ඉක්මවා යන්නරකයි ස්වභාව ධර්මයේ රටාව රිද්මය අනුව අපේ ජීවන හැසිරීම කරගෙන අපි සුරක්ෂිත හෙටක් නිර්මාණය කරන්න නම් මෙන්න මේවා අවුල් නොගෙන අපේ ගමන යන්න ඕනේ කියලා. ඒකේ තියෙනවා ගමන. ඒ ගමන අපි හරියට අවබෝධ අන්න මොනව දැනගත්තත් වැඩක් නෑ. මිනිස්සු දැනගත යුතුම දේ තමයි මෙන්න මේ සෝබාදහම කියවගෙන මේකේ ඇතුලේ අපි කොහොමද ජීවත් වෙන්නේ, අපේ හැසිරීම මොන විදිහට, අපි කළ යුතු දේ මොනවද, නොකළ යුතු දේ මොනවද. අන්න එහෙම කරාම තමයි අපිට ඇත්තම හොඳ ජීවිතයක් ගත වෙන්නේ. නැත්තම් අපි මේ පෘථිවියේ ආවුස කෙටි කරන එක අපේ ආවුස කෙටි වෙනවා. පෘථිවියේ ජීවය මරණ කියන්නේ අද අපට බොහෝ දේවල් අහිමි වෙනවා. අපට කිසිදාක මේව නිර්මාණය කරන්න බෑ. ඩයිනෝසරස්ලා අහිමි වුණා. අපට නැවත ඩයිනෝසරස්ලා හදන්න නම් බෑ. අපට කවදාවත් මේ සියලු දේ අහිමි වෙද්දි නැවත නිර්මාණය කරන්න බෑ. ඒ ස්වභාව ධර්මයේ නිර්මාණ මේවා ලැබිලා තියෙන්නේ අපි වෙනුවෙන් නම් අපි කොහොමද මේවා පවත්වාගෙන යන්න පිළිබඳ යථා අවබෝධයක් ඇත්ත ඇති සැටියෙන් දැකලා කරන ක්‍රියාවලියක් අවශ්‍යමයි. ඒක නොකරොත් අපි ඔක්කොම ඛේද වාචකයක තමයි තියෙන්නේ.